ගුඩ් මෝනිින් හැමෝටම අද මගේ පලවෙනි ලෝග් එක මම ඉන්න ඊස්ට්‍රයිල් වල රෙස්ටෝරන්ට එක මගේ ෆේස්බුක්ගේ වීඩියෝ බලන යාලුව දන්නවා එක මේ උඩින් තියන්නේ රූෆ් ටොප් එක ඉඳං විව එක පේන විදිේ පීච් සයිඩ් එක එක්ක උඩ තියෙන හිල්ටන් හොටෙල් එක බලමු සාමාන්‍ය දවසක් කොහොමද ගෙවෙන්න කියලා වීඩියෝ එක එක්තු වෙලා ඉන්න. මේ දවස්වල ඕප් සීසන් එකේ ඉඳලා හැමෝම දන්නවා මේ ඉන්න කට්ටිය වැඩ අඩුයි රෙස්ටෝරන්ට් වල සාමාන්‍ය දවසේ වුණත් වැඩ ටිකක් අඩුයි බීච් එකට සෙනගෙන්නේ නැති නිසා රෙස්ටෝරන්ට් එකේ පල්ලෙහාට ගිහිල්ලා බලමු අපි කොහොමද දවස ගෙවෙන්නේ කියලා. මේ මට ඉස්සරහින් යන්නේ චමින්ද අයියා මෙහෙ ගොඩක් කාලෙක ඉඳන් වැඩ කරන අය කෙනෙක්. අපි එද්දි මෙයා විතරයි ඉඳි අපි 10ක් ඉන්න ඔක්කොම චමින්ද අයියත් එක්ක 11යි අපිට මාර විදිහට සපෝට් එකක් දෙන්නේ හැමෝටම එක වගේ සලකන්නේ ඕනම දෙයක්. බීච් එක පැත්තට වෙන්න විව් එක මෙහෙම තමයි තියෙන්නේ. අද නම් සාමාන්‍ය සෙනග නැහැ තාම උදේ හින්දා සාමාන්‍යයෙන් අවුව වටනකොට සෙනග එනවා. මේ දවස්වල අවුවත් ටික අඩුයි වින්ටර් සීසන් එකේ ඉඳලා සමරකට සම්පූර්ණ මේ බීච් එක පේන්නේ නැතිම තරම් සෙනග එනවා. සම්පූර්ණයෙන්ම ෆිල් වෙනවා. හොඳටම බිසි රෙස්ටෝරන්ට් එක මේ විදිහට තියෙන්නේ නැහැ. දැන් නම් පොඩ්ඩක් පාළුවට ගිහිල්ලා වගේ ටික ටික සෙනග එනවා. එතනින් එහා පැත්තට ගියාම තියෙන්නේ ජොගින් පාක් එක. මේක බීච් රෝඩ් එක විදිහට තියෙන්නේ. බීච් එක අයින්නෙම තියෙන්නේ. මිනිස්සු කම්මැලි නැතුව උදේ නැගිටලා ජොගින් කරන්න එනවා. සෑහෙන සෙනග ඉන්නවා. ඒ ගමන් රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා කෝපි එකක් බීලා යනවා. ඒක ගොඩක් දෙනෙක්ගේ පුරුද්දක්. සෑහෙන සෙනග ඉන්නවා ඉතින්. රෙස්ටෝරන්ට් වල ඉන්න කට්ටිය දන්නවා ඉතින් වැඩ අඩු වුණා කියලා නෑ. මේසයක් කර පීදාන්න හම්බ වෙනවා. ඒ වගේ ලයිෆ් එකක් තමයි තියෙන්නේ ඉතින්. විශේෂ වැඩකුත් නැති හින්දා වැඩත් අඩු නිසා ස්ටෝස් එක පැත්තට ආවා. ස්ටෝස් එක දැන් සමහරක ඉවරලා මාස 2ක් වගේ වෙන්නේ. සමහරකට හොඳටම බිසි වෙන නිසා ඒ වෙලාවට අස් කරන්න වෙලාවක් නැහැ. රෙස්ටෝරන්ට් එක ගැන කිව්වොත් හැමදේම හොඳයි. ඉන්න ස්ටාෆ් එක ඊට පස්සේ මැනේජර්ස්ලා ඔක්කොම හොඳයි. හැමෝම සපෝට් එකෙන් වැඩ කරනවා. මම දැක්කපු ලස්සනම දෙයක් තමයි හැමෝටම උදව් කරනවා. හැමෝම සතුටින් ඉන්න ඕන. සමානාත්මතාවයේ තියෙනවා. එක්කෙනෙක්ට එක විදිහක් තවත් කෙනෙක්ට එක විදිහක් නෑ. හැමෝම සතුටින් ඉන්න ඕන. හැමෝටම ගරු කරන්න ඕන කියන එක තමයි මේගොල්ලන් ගලුවේ හැමතිස්සෙම තියෙන්නේ. අපිත් ඒවා දියුණු කරගන්න ඕන. අපිත් ඒවා හදාගන්න ඕන. මම හිතනවා රටක සංවර්ධනයට හැම දෙයකටම ඒ ආකල්ප ඒ විනය ඒ සමානාත්මතාවය ඍජුවම බලපානවා කියලා. ලංකාවෙත් ඒ විදිහටම කලින් සතිවල තිබුණ ආපදා තත්ත්වය එක්ක සෑහෙන්න කට්ටිය එහෙම උදව් කරගත්තා. ඇත්තටම සතුටුයි එහෙම දකිද්දි අපේ මිනිස්සු වෙනුවෙන් ආගම් ભેදයක් නැතුව ජාති ભેදයක් නැතුව මේ ඉන්නේ අපේම මිනිස්සු කියලා මිනිස්සුන්ගේ ඔළුවට ඇවිල්ලා ඒ කරපු උදව් වලට ඒ මිනිස්සුන්ට සෑහෙන්න අපි කරු කරන්න ඕන. ස්ටෝස් එක පැත්තට එන්න අනිත් හේතුව තමයි මේ තියෙන්නේ ප්‍රීසර් එක. ප්‍රීසර් එකේ ගැටලුවක් හින්දා සම්පූර්ණයෙන්ම වතුර ලීක් වෙලා එතනම අයිස් කැට ඇදලා දැන් වින්ටර් එක පටන් අරගෙන නිසා එළියෙත් සීතලයි ඇතුළෙත් මේ ප්‍රශ්න නිසා සම්පූර්ණම අයිස් හැදිලා රෙස්ටෝරන්ට් එකේ ගොඩක් කෑමාර්ග ඒවලේ ෆාස්ට් ෆුඩ් විදියට හදලා දෙන නිසා ගොඩක් රෙජිමේන්ට් විදියට තමයි එන්නේ. ඔක්කොම සෙපරේට් කරලා තියෙන්නේ. අවශ්‍ය වෙලාවට අරගෙන කුක් කරන එක තමයි කරන්නේ. වැඩේට ගොඩක් වෙලා යන නිසා එළියට ගිහිල්ලා රෙස්ටෝරන්ට් එක පැත්තට ගිහිල්ලා උදේට කාලා ඊට පස්සේ ආයෙ වැඩේ කරන්න තමයි ප්ලෑන් කරේ. දැන් මේ ඉන්නේ රෙස්ටෝරන්ට් එක පැත්තට යනකම. අතනින් එන්ට්‍රන්ස් එක තියෙනවා බීච් එක පැත්තෙන්. අතුලට ගිහිල්ලා බලමු කොහොමද කියලා තත්ත්වය. යනකොටම මේ විදිහට තමයි තියෙන්නේ. අද ජනිත් අයියා කිචන් එකේ ඉන්නේ. ඉඳලා චිකන් කරියක් ගහලා තිනවා වගේ පේනවා. ඔව් චිකන් කරියක් ගහලා. නයිස්. රස පාටට තියෙනවා. ඒකයි පාන් තමයි අද අපිට කන්න පුළුවන්. අපේ රෙස්ටෝරන්ට් එකේ හාල් වලින් ඒ කියන්නේ බත් වලින් හදන කිසිම ඩිෂ් එකක් නැහැ. අපි කෑමට හදාගත්තොත් තමයි අපිට වෙනම ගෙනල්ලා තියෙනවා හාල්. ඒකෙන් කෑම එකක් ඔක්කොටම ඉන්න ස්ටාෆ් එකට හදනවා. ඔය තියෙන ඉතින් චිකන් කරි එකයි පානු කන්න පුළුවන්. ලංකාව මතක් වෙනවා. ප්ලේන් ටිකක් තිබ්බනම් කියලා
මෙහ සිලෝන්ටී තියෙනවා හොඳම තේ එකක් ගෙන්න්න මෙහට අපේ රෙස්ටුරන්ට් එකට. ඒක මං ඔයගලන්ට වෙන දවසක පෙන්වන්න. දැන් ඉතින් කන්න තමා තියෙන්නේ. කාලාවිත් ඉතින් රාජකාරිය මේක තමයි. අයිස් හොඳටම මිදලා බීම වැහෙන්නම මිටියකින් මිසක් කඩන්න බෑ ඒක. බලමු ඉතින් සාමාන්‍ය පැය 2-3ක් විතර යන වැඩක්. මගේ සපෝට් එකට සම්පත් අය ඉන්නවා. ඒ වගේම දැන් මම මේ කියන හැම චරිතයක් ගැන මම පස්සේ ඔයගොල්ලන්ට කියන්න. ඔය බලාගෙන ඉන්න යා වීඩියෝ කරන්නේ චමින්ද අයියා. බලමු ඉතින් කොහොමද කියලා. ෆ්‍රීසරය ඇතුලේ තවත් අයිස් කඩනවා කියන්නේ ඉතින් පට්ට හීතලයි. සෑහෙන්න ෆ්‍රීසර් එක ඔෆ් කරලා තියෙන්නේ. ඒත් ඉතින් සෑහෙන්න සීතලයි. වින්ටර් එකත් එක්ක ඉතින් ටිකක් අමාරුයි. ඒත් ඉතින් හිම වැටෙන්නේ නැති ගානට සීතල තියෙන නිසා ලොකු ගැටලුවක් නැහැ. කියන්න තියෙන ඉතින් හිතන තරම් ලේසි නෑ. හැබැයි විනෝදයි කියලා තමයි. ඒත් ඉතින් සීතල වැඩි ගමට මුළු ඇඟම හිරි වැල්ලා වගේ තියෙන්නේ. මේක මෙහා පැත්තේ තියෙන්නේ කූල් රූම් එක. මේක එළවලු පළතුරු දානවා. මේ දවස්වල හිස්සලා තියෙන්නේ. සීසන් එක ඉවර නිසා. සීසන් එක කාලෙට ස්ටෝර්ස් එකේ ලියන ඉතින් එළවලු පළතුරු ලෝඩ් කරලා තමයි තියෙන්නේ. අපේ තියෙන එක උත්සව වගේ ඉතින් මේගොල්ලෝ තියෙනවා. ඊශ්‍රායල් ජාතිකයන්ගෙත් තියෙන උත්සව. අපේ වගේම සංස්කෘතියක් ඒගොල්ලන්ටත් තියෙනවා. අපිට ඒවා ඉතින් තාම හුරු පුරුදු නෑ. අලුත් අපිත් ඒවා බලනවා. අපිටත් ඒගොල්ලෝ කතා කරනවා. හැමෝම වගේම එකා වගේ ඉන්නවා. මේ තියන්නේ හනුකා කියලා උත්සවයක්. පුල් වීඩියෝ එකකින් ඒක ගැන විස්තරයක් මම අරන් එන්නවා ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ ඒ උත්සවේ 4 වෙනි දවස හෝ 5 වෙනි දවස. ඒගොල්ලෝ ඉතින් ඒක සමරනවා. රෙස්ටුරන්ට් එකේ ඉන්න ගෙස්ලා ඊට පස්සේ ඉන්න සුපර්වයිසර්ලා වැඩ කරන කට්ටිය ඔක්කොම එකතු වෙනවා. මේ එහා පැත්තෙන් ඉන්නේ අපේ ස්ටාෆ් එක. අපේ ලංකාවේ කට්ටිය. බීච් එකේ මේ වෙලාවේ නම් කවුරුත් නැහැ. මේ විදිහට තමයි ඒක සමරන්නේ. අපිට ඒක අලුත් දෙයක් නිසා අලුත් සංස්කෘතියක් නිසා විස්තර කරන්න ලොකුවට අයිඩියා එකක් නැහැ. මම ඒක ඒ ගැන විස්තර හොයලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් වෙනම කරන්න. මේ තියෙන්නේ එදා දවසේ ඊටපන්දම් පත්තු කරපු විදිය ගීතිකාවක් වගේ දෙයක් කරනවා. ඒ හැමදේම ඉතින් අපිට අලුත් සංස්කෘතියක් අලුත් නිසා අපි ඉතින් ආසාවෙන් බලන් ඉන්නවා ඒ හැමදේම. රෙස්ටුරන්ට් එකේ කොහොම වැඩ තියුණත් බිසි වුණත් ඒ වෙලාවට ඒ දේට හැමෝම එකතු වෙනවා. මන් දන්නේ හරියටම කියන වචනය ඒ ගීතිකාද කොහොමද කියලා මං හරියටම විස්තරයක් දැනගෙන කියන්න. බලන්න කොහොමද කියලා ලස්සනයිද කියලා ඒ කියන සින්දු හෝ වචන හෝ ඒ ගීතිකාව. තියෙන පරිසරයට මේ රටේ තියෙන දේවල් වලට සංස්කෘතියට අපි හැමෝම ආදරය කරනවා. මොකද අපේ විතරක් නෙමේ අපිට කලින් ආපු කට්ටියගේ කලින් දැනට ජීවත් වෙන කට්ටියගේ ගොඩාක් හීන ගොඩාක් දේවල් යථාර්ථයක් බවට පත් කරපු රටක්. අනිත් රටවල් හැම එකක්ම වගේ ආදරේ. ඒ නිසා මේ දේවල් වලට අපිත් ගරු කරනවා. කාලින් කාලෙට සමහර ප්‍රශ්න පැන නැගුණත් ඒවා ඒ දේවල් ඒ විදිහට විසඳනවා. හැමෝම පරිස්සමෙන් ඉන්නවා. පරිස්සම් වෙන්න ඕන. රටක වැඩ කරද්දී හැමදේම තියෙන්න ඕන. කොහොම වුණත් තමන්ගේ ආරක්ෂාව පළමු දේ වෙන්න ඕන. මේක මගේ පළවෙනි වීඩියෝ එක හින්දා වැරදි අඩුපාඩු ඇති. ඒවට සමා වෙන්න. ෆෝන් එක රෙකෝඩ් කරන්නේ. ඉස්සරහට හොඳ වීඩියෝ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. හැමෝම එකතු වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ රටට ඉන්න හැමෝගෙම හින ඒ වගේම සාර්ථක වෙන්න ඕන. ගේමක් ගහන්න දඟලන හැමෝටම උතුරන්න හරියන්න ඕන. ගිහිල්ලා එන්න.